මේ වෙද්දී වෙළඳ පොලේ මේ රෙසින් නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා ඒ ගැන හොඳටම දන්න කෙනෙක් වෙන්න ඕන. ඉතින් අපි මේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ රෙසින් නිෂ්පාදන වලට හරියන සැපයුම දෙන්න මේ රෙසින් නිෂ්පාදනයක් හරියටම කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ දැක්වෙන පරිදි අපි අද කතා කරන්නේ රෙසින් වලින් කීචේන් කීපයක් නිර්මාණය කරන ආකාරයයි. ඔයාලට මතක ඇති අපි කිව්වා රෙසින් කලාවේදී රෙසින් සහ හાર્ඩ්නර් කියලා කෙමිකල් දෙකක් භාවිතයට ගන්නවා කියලා. ඒකෙදි ඔයා මේ මිශ්‍රණය හදා ගන්නකොට රෙසින් හැඳි දෙකක් පාවිච්චිට ගත්තොත් හાર્ඩ්නර් එකෙන් හැඳි එකක් වගේ පාවිච්චිට ගන්න ඕන. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ විදිහට 3:1 අනුපාතය වුණත් ප්‍රශ්නයක් නැහැ. බොහෝ විට රෙසින් බෝතල් වලම ඒ අනුපාතයත් සටහන් කරලම තියෙනවා. ඊට පස්සේ විනාඩි 5ක් පමණ එකම දිශාවකට මේ මිශ්‍රණය හිමීට මිශ්‍ර කරගන්න ඕන. ඒ සඳහා ඔයාට ස්ටික් එකක් භාවිතයට ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ නම් මේ නිර්මාණය කරන කෙනා එයාගේ මිශ්‍රණය ග්‍රෑම් 8 බැගින් කුඩා කප් දෙකකට දාගන්නවා. එයාගේ නිර්මාණයට අදාළ වර්ණක යොදන්නයි. එයා ඒ දෙකත් හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි බලමු එයා පරිස්සමට තමන්ගේ නිර්මාණය සිදු කරන ආකාරය. එයා එයාගේ නිර්මාණයට සිල්වර් කැබලිත් එකතු කරගන්නවා. ඉතින් මෙයා මෙතනදී හීට් ගන් එකක් භාවිතා කරනවා. ඒ රෙසින් වල බුබුලු ඇති වෙන එක වළක්වා ගන්න. ඔයාලට මේ නිර්මාණය කරද්දී එන්න පුළුවන් එක ගැටලුවක් තමයි මේ බුබුලු ඇතිවීම. ඒකට පිළියමක් තමයි මේක. ඒත් ඔයාලා හරි අනුපාතයකට හරියටම මේ මිශ්‍රණය හදාගත්තොත් එහෙම බුබුලු ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා එක පැය 6ක කාලයක් මද පවනේ වේලෙන්න තියෙනවා. ඒත් ඇත්තටම අපි ඒක සියල්ල නිමා වුණාට පස්සේ පැය 24ක් වගේ වේලෙන්න තියන්න ඕන. මෙතනදී මෙයා නිර්මාණයට අනුව තව සුවිශේෂී දෙයක් කරන්න තියෙන නිසායි පැය 6කින් ආපහු ගන්නෙ. ඒ සුවිශේෂී දේ තමයි මෙයා මෙතනදී ආපහු භාවිතයට ගන්නවා UV රෙසින් හાર્ඩ්නර් එකක්. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එක කීවා අපි භාවිතයට ගන්න රෙසින් වර්ග 4ක් ගැන. ඉතින් එතනින් මිලෙන් අධිකම රෙසින් වර්ගයක් තමයි UV රෙසින් කියලා කියන්නේ. මේ UV රෙසින් එක කියෝ වෙන්න එහෙම නැත්නම් ඝන තත්ත්වයට සවි වෙන්න විනාඩි 5ත් 10ත් අතර කාලයක් යනවා. ඒ වගේම මේ UV රෙසින් එක කියෝ කරන්න අපිට UV මැෂින් එකකුත් අවශ්‍ය වෙනවා. මෙයා ඉතාමත් සුළු ප්‍රමාණවලින් UV රෙසින් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට එයා කලින් හදාගත්තු ස්ටිකර්ස් එකතු කරගන්නවා. මම මුලින් කිව්වා වගේ UV මැෂින් එකක් භාවිතා කරලා ඒක ඉක්මනින් වේලා ගන්නවා. දැන් එයා ආපහු එයාගේ නිර්මාණයට අවශ්‍ය කරන අනෙකුත් අලංකාරක යොදා ගන්නවා. එයා ආපහු 3:1 අනුපාතයට මිශ්‍ර කරගත්ත රෙසින් සහ හાર્ඩ්නර් මිශ්‍රණයක් නැවත සකසා ගන්නවා. අන්තිම ලේයර් එක විදිහට එයා ඒ රෙසින් මිශ්‍රණය කීචේන් මතට එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් හීට් ගන් එක භාවිතා කරලා බුබුලු ඇතිවීම වළක්වනවා. කොහොම හරි ලස්සන මෝල්ඩ් එකක් එහෙම නැත්නම් අච්චුවක් භාවිතා කරලා සිදු කරපු මේ නිර්මාණය පැය 24ක කාලයක් වියලීමට තියලා මේ විදිහට මෝල්ඩ් එකෙන් ගලවලා ඉවතට ගන්නවා. අවසාන වශයෙන් එයා ඒ වගේ කුඩා සිදුරු විදලා කී රින්ග්ස් ඒවට ඇතුළු කරගන්නවා. මේ වගේ කීචේන් එකක් හදනකොට ඔයාලට අයිපින් ස්ක්‍රූස්, ජම්ප් රින්ග්ස් සහ කීචේන් රින්ග්ස් වගේ දේවලුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් ලස්සන රෙසින් ආර්ට් එකක් සරලවම නිර්මාණය කරගන්න. ඒ වගේම සාධාරණ මෙලකට වෙළඳපොලේ අලෙවි කරන්නත්. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. රෙසින් නිර්මාණකරණයේදී එන ගැටලු සහ ඒවට යොදන්න පුළුවන් පිළියම් මොනවද කියලා කතා කරන්න බලාගෙන.